සුබ දවසක් ඔයාලා හැම දිනාටම මේ වෙද්දී ඔයාට අහිලා තියෙනවා නම් නිවුස් එකක් මේ වතුර දාලා දුවන්න පුළුවන් කාර් එකක් දැන් එනවා. දැන් පෙට්‍රල් ඩීසල් විතරක් නෙමෙයි මේ ඉලෙක්ට්‍රික් වාහන වලටත් chance එකක් නැතුව යන්නයි තියෙන්නේ. මොකද මේ වතුර දාලා දුවන්න පුළුවන් වාහනයක් එන්නයි යන්නේ කියලා වගේ නිවුස් එකක් ඔයාට ඇවිල්ලා තියෙනවා නම් ඉතින් මේ වෙද්දී ඔයා බලනවා ඇති මොකද්ද මේ වෙන්නේ කියලා. කිසි දෙයකට කලබල වෙන්න එපා. මේකේ සත්‍ය නැත්te මොකද්ද කියලා මම හරියට පැහැදිලි කරන්නම් මේ වීඩියෝ එකේ. ඇත්තටම ඉන්ධනයක් විදිහට වතුර පාවිච්චි කරලා අපිට වාහනයක් ධාවනය කරන්න පුළුවන්ද? ඔව්. කතාව හරි. හැබැයි තියරිටිකලි මේ වතුරෙන් දුවන වාහන ගැන කතා කරපුවාම ඇත්තටම අපිට මේ ෆුවල් සෙල් සිස්ටම් එක ගැන, හයිඩ්‍රජන් වාහන ගැන මේ හැම දෙයක් ගැනම කතා කරන්න වෙනවා. මොකද මේ ඔක්කොම එකකට එකක් සම්බන්ධයි. ඉතින් හරි පැහැදිලිව මේ වීඩියෝ එකෙන් මම ඔයාලට මේ ගැන හොඳ අවබෝධයක් ලැබෙන විදිහට කරුණු පහදලා දෙන්නම්. ඔයාලා මේ වෙනකල් මගේ channel එකට subscribe කරලා නැත්නම් subscribe button එක ගහලා bell icon එකක් click කරලා තියාගත්තා නම් මම හැම සතියෙම බදාද වෙද්දී ඔයාලට ගෙනලා දෙන වීඩියෝ එක ඔයාලට හරි පහසුවෙන් බලා ගන්න පුළුවන් වෙනවා. වැල්වට අරන් කියන්න දෙයක් නැහැ. කෙලින්ම කියමුකෝ විස්තරේ මේ වතුර දාලා දුවන්න පුළුවන් වාහනයක් කියන එක ඇත්තටම theoretical concept එකක් මිසක් මේ වෙනකල් ලෝකෙ කොහෙවත් ටැංකියට වතුර පුරවලා ඒකෙන් කාර් එක ධාවනය කරන වාහනයක් හදලා නැහැ. ඉතින් මේ ගැන කතා ඇති වුණේ අද ඊයේ නෙමෙයි. මම මුලින්ම මේ විස්තර ගැන දැනගත්තේ 2008 විතර. 2008 වගේ වෙද්දී මම ඩීමෝ ආයතනයේ ලංකාවේ ඔටෝමොබයිල් ඉංජිනේරින් කෝස් එකක් කර තමයි හිටියේ. ඉතින් ඒ කාලේ වෙද්දී මම මුලින්ම මට අහන්න හම්බුණා ෆුවල් සෙල් කියලා ටෙක්නොලොජි එකක්. ඒ කියන්නේ අපිට පුළුවන් මේ හයිඩ්‍රජන් වාහනයට පම්ප් කරලා වාහනේ ටැංකියක හයිඩ්‍රජන් එකතු කරගෙන ඊට පස්සේ හයිඩ්‍රජන් ෆුවල් සෙල් එකක් අතරට යවලා ෆුවල් සෙල් එකේ හයිඩ්‍රජන් භාවිතා කරලා ඉලෙක්ට්‍රිසිටි නිෂ්පාදනය කරන්න පුළුවන් ක්‍රමයක් ගැන 2008 වෙද්දී Mercedes Benz ආයතනය ෆුවල් සෙල් ටෙක්නොලොජි එකක් තියෙන වාහනයක් ලෝකෙට හඳුන්වලා දීලා තිබුණේ. ඉතින් ඒ වෙද්දී ඒක concept මට්ටමේ තිබ්බ එකක් මිසක් පැසෙන්ජර් කාර් එකක් විදිහට මිනිස්සුන්ට සල්ලි දීලා ගන්න පුළුවන් එකක් විදිහට රිලීස් කරලා තිබුණේ නැහැ. මේකේ බොහෝ වෙලාවට ඉලෙක්ට්‍රික් බැටරියක් සහ මෝටරයක් තියෙනවා. හැබැයි මේ ඉලෙක්ට්‍රික් බැටරි එකේ කරන්ට් එක ස්ටෝර් කරගන්න විදිය ගැන පුංචි වෙනස්කම් ටිකක් තියෙනවා සාමාන්‍ය ෆුල් ඉලෙක්ට්‍රික් වාහනයකට වඩා. මුලින්ම ගමුකෝ අපි ෆුවල් සෙල් කියන්නේ මොකක්ද කියලා. ෆුවල් සෙල් ටෙක්නොලොජි එක කියන්නේ ඇත්තටම දැන් අපි දන්නවනේ අපි මේ වෙද්දි මාකට් එකේ තියෙන ඉලෙක්ට්‍රික් වාහනවල කෙලින්ම බැටරි එකකට අපි charge එක තමයි දෙන්නේ කොහෙන් හරි නිෂ්පාදනය කරපු ඉලෙක්ට්‍රිසිටි එනර්ජි එක. අපි වාහනේ ප්ලග් කරලා පවර් පොයින්ට් එකකට ඒකෙන් කරන්ට් එක වාහනේ බැටරි එකට charge කරන එක තමයි කරන්නේ. හැබැයි මෙහෙම charge කරන්න නැතුව දුවන්න පුළුවන් ෆුවල් සෙල් වාහනයකට. කොහොමද එහෙම charge කරන්න නැතුව දුවන්නේ? කරන්ට් එකට ප්ලග් කරන්නේ අපි ඒ වෙනුවට ෆුවල් සෙල් වාහනේ තියෙන හයිඩ්‍රජන් ටැංක් එකකට හයිඩ්‍රජන් ගෑස් එක තමයි පුරවන්නේ. ඉතින් මේ විදිහට හයිඩ්‍රජන් ගෑස් එක පුරවපුවාම මේ හයිඩ්‍රජන් ගෑස් එක ෆුවල් සෙල් සිස්ටම් එකක් අස්සට ගිහිල්ලා ෆුවල් සෙල් එක ඇතුළතදී මේ හයිඩ්‍රජන් වාතය භාවිතා කරලා ඉලෙක්ට්‍රිසිටි එක ජෙනරේට් කරනවා. ඉතින් මේ විදිහට ඉලෙක්ට්‍රිසිටි එක ජෙනරේට් වුණාම ඒ ජෙනරේට් වුණ ඉලෙක්ට්‍රිසිටි එක අපි බැටරි එකකට ස්ටෝර් කරලා සාමාන්‍ය ඉලෙක්ට්‍රික් කාර් එකක් විදිහටම මේ බැටරියෙන් එනර්ජි එක අරගෙන මෝටරයට දීලා වාහනේ ධාවනය කරන්න පුළුවන්. එතකොට මේ ෆුල් ඉලෙක්ට්‍රික් කාර් එකයි ෆුවල් සෙල් එකයි එකම වෙනස ෆුවල් සෙල් වාහනයක කරන්ට් එකට ගහලා අපි charge කරන්නේ නැහැ. ඒ වෙනුවට ටැංකියට අපි හයිඩ්‍රජන් පුරවනවා. මෙන්න මේ ෆුවල් සෙල් ටෙක්නොලොජි එකේ හයිඩ්‍රජන් ගහනවට වඩා තව ඊට වඩා දියුණු ක්‍රමයක් ගැන කට්ටිය හිතන්න ගත්තා. ඇයි හයිඩ්‍රජන් ගහන්නේ අපි ගෑස් එකක් විදිහට අපිට බැරිද මේ වතුර? අපි දන්නවනේ වතුර කියලා අපි කියන්නේ H2O. H2O කිව්වහම හයිඩ්‍රජන් පරමාණු දෙකක් සහ ඔක්සිජන් පරමාණුවක් එකතු වෙලා තමයි මේ වතුර කියන දේ හැදිලා තියෙන්නේ. එතකොට මේ වතුරේ තියෙන හයිඩ්‍රජන් ප්‍රමාණය අපිට වෙන් කරගන්න පුළුවන් නම් ක්‍රමයකට. යම් කිසි විදිහකට මේ අංශු වල තියෙන බන්ධන කඩලා අපිට මේ හයිඩ්‍රජන් වෙන් කරගන්න පුළුවන් නම් ඔක්සිජන් වලින් එහෙම කරලා අපිට බැරිද මේ වාහනේට හයිඩ්‍රජන් පුරවනවා වෙනුවට වතුරම කෙලින්ම ටැංක් එකකට පුරවලා වාහනේ ඇස්සේ බැරිද අපිට මේ වතුරෙන් හයිඩ්‍රජන් ගන්න කියන එක තමයි ඔය වතුරෙන් දුවන වාහනයක් කියන concept එක. හැබැයි මේක theoretically කතා කරාට මේක ඇත්තටම වාහනේ ඇස්සේ කරන්න බෑ. මොකද හේතුව H2O එහෙම නැත්නම් ජලය කියන එකේ තියෙන අංශු බිඳ දාලා හයිඩ්‍රජන් වෙන් කරගන්නවා කියන එක මේ ලොකු ප්ලාන්ට් එකක කරන්න වෙන ලොකු රසායනික ප්‍රතික්‍රියාවක්. මේක අපිට බෑ මේ වෙනකල්. තාමත් බැරුව ගිහිල්ලා තිනවා මේ හයිඩ්‍රජන් කියන වායුව වතුරෙන් වෙන් කරගන්න බොහොම සරල ක්‍රමයකට. ඉතින් ඒ හින්දා
අපිට කොහොමහරි වාහනයට වතුර ගහලා දුවන්න නම් මේ ලැබ් එකක කරන්න ඕන ලොකු ක්‍රියාවලියක් වාහනේ ASCII හදන්න වෙනවා. එතකොට ඒකට යොදන්න වෙන ශක්තිය, දාන්න වෙන ඉක්විප්මන්ට්, ඒ වගේම තියෙන්න ඕන යම්කිසි පරිසරක සාධක, මේ හැම දෙයක්ම ඇති කරන්න ගියාම ඒක ප්‍රැක්ටිකල් දෙයක් නෙමෙයි. ඉතින් ඒ හින්දා මේ වතුර ගහලා දුවන්න පුළුවන් වාහනයක් නම් තාමත් මේ ලෝකේ හීනයක් පමණයි. හැබැයි එහෙනම් මේ ෆුවල් සෙල් කියන සිස්ටම් එක නම් යම් තාක් දුරකට දියුණු වුණා. ඇත්තටම හොඳම උදාහරණය තමයි මේ Toyota සමාගම විසින් Toyota Mirai කියලා මොඩල් එකක් ඉන්ට්‍රොඩියුස් කරලා තිබ්බා. හැබැයි මෙච්චර මේ මහන්සි වෙලා හදපු Toyota Mirai එක සම්පූර්ණයෙන්ම ෆේල් වුණා. මොකද හේතුව තමයි මේ හයිඩ්‍රජන් කියන වාතය වාහනයකට නිකන් සාමාන්‍යයෙන් පෙට්‍රල් ගහලා වගේ සාමාන්‍ය ටැංකියක තියාගන්න බෑ. හයිඩ්‍රජන් ස්ටෝර් කරන්න විශේෂිත ටැංක් එකක් ඕන වෙනවා. ඒකට හේතුව තමයි ඔයාලා සාමාන්‍යයෙන් කෙමිස්ට්‍රි ගැන දන්නවා නම් මේ හයිඩ්‍රජන් කියන්නේ ලෝකේ තියෙන කුඩාම අංශුව. එතකොට ඒක බරෙනුත් අඩුම අංශුව. එතකොට එහෙම වුණාම ඒ වගේ අංශුවක් ටැංකියක දාලා වහලා තියාගන්න එක හරිම අපහසු දෙයක්. දැන් අපි හිතමුකෝ යකඩ වලින් හැදුවා කියලා අපි ටැංකිය. මේ හයිඩ්‍රජන් වායුව යකඩ අස්සෙනුත් ලීක් වෙන්න තරම් ඉතා කුඩා අංශුවක්. ඉතින් ඒ හින්දා හයිඩ්‍රජන් ටැංක් එකක් හදන්න වෙනම සයන්ස් එකක් තියෙනවා. ඉතින් එහෙම බලපුවම හයිඩ්‍රජන් ටැංකිය හදන එකත් ඉතාමත් අමාරුයි. අපි කොහොම හරි හයිඩ්‍රජන් ටැංකියක් හදාගත්තා කියමුකෝ. දැන් මේ Toyota Mirai එක එහෙම එකක් හැදුවානේ. හැබැයි ඊට පස්සේ Mirai එකට ආපු ලොකුම ප්‍රශ්නේ තමයි මේ හයිඩ්‍රජන් ස්ටෝර් කරලා තියාගන්න පුළුවන් සර්විස් සෙන්ටර්ස් හදන එකයි. ඒවා ලෝකේ හැමතැනම සර්විස් ස්ටේෂන්, දැන් මේ අපි දන්නවනේ ඉලෙක්ට්‍රික් චාර්ජර්ස් හදන එකත් යම්කිසි චැලෙන්ජ් එකක් තියෙනවා. හැබැයි ඒක ගොඩාක් අමාරු දෙයක් නෙමෙයි. දැනට මේ ලෝකේ හැමතැනම ඉලෙක්ට්‍රිසිටි ලයින්ස් අරවා මේවා පවර් ස්ටේෂන්ස් තියෙන හින්දා ඒකකට ට්‍රාන්ස්ෆෝමර් එකක් සෙට් කරලා බලය යම්කිසි විදිහකට වැඩි කරලා ලොකු චාර්ජින් ස්ටේෂන් එකක් හදන එක කරන්න ඉතාම පහසු දෙයක් නෙමෙයි. හැබැයි හයිඩ්‍රජන් ස්ටේෂන් එකක් හදනවා කියන්නේ මං හිතන්නේ පෙට්‍රල් ෂෙඩුයි ඉලෙක්ට්‍රික් චාර්ජින් ස්ටේෂනුයි 10ක් 12ක් හදන වියදම යනවා මේ එක හයිඩ්‍රජන් ස්ටේෂන් එකක් හදන්න. ඉතින් ඔය ප්‍රශ්නෙට Toyota ආයතනයට මුහුණ දෙන්න සිද්ධ වුණා. එයාලගේ Mirai car එක අන්තිමටම විකුණ ගන්න බැරුව ගිහිල්ලා කස්ටමර්ස්ලාට සමහර රටවල නිකන් දුන්නා. හිතන්න පුළුවන් ද කම්පැනි එකක් කාර් එකක් හදලා නිකන් දීලත් ඒ ටෙක්නොලොජි එක පැවතුනේ නැත්තම් ඉස්සරහට මේක එයි කියලා. මම නම් හිතන්නේ කවදාකවත් ඒක වෙයි කියලා. මොකද හේතුව මේක හරි අමාරුයිනේ. හයිඩ්‍රජන් ස්ටෝර් කරගන්නත් අමාරුයි, ස්ටේෂන් හදන්නත් අමාරුයි. Toyota සමහර රටවල කරපු වැඩේ තමයි මේ ඩොලර් 15000ක් වගේ වියදමක් කරපුවාම කස්ටමර් කෙනෙක්ට Toyota Mirai වාහනේ දුන්න 15000කට. ඒ 15000 ගෙව්වත් පාඩු නෑ. මොකද එයාලට අවුරුදු 3ක් යනකල් සහ කිලෝමීටර් 1,50,000ක් යනකල්ම ෆ්‍රී ඔෆ් චාර්ජ් හයිඩ්‍රජන් ගහලා දුන්නා Toyota කම්පැනියෙන්. ඉතින් හිතන්නකෝ කම්පැනියක් වාහනයක් නිකන් දුන්නා වගේනේ. අවුරුදු 3කට 15000ක් චාර්ජ් කරලා ෆුවලුත් දුන්නා කියන්නේ කාර් එක නිකන් තමයි දීලා තියෙන්නේ. ඉතින් එහෙම දීලත් එයාලට මේ Mirai වාහනේ සාර්ථක කරගන්න බැරුව ගියා. ඉතින් ඕකයි ඇත්ත. මේ ෆුවල් සෙල් ටෙක්නොලොජි එක උනත් හයිඩ්‍රජන් සම්බන්ධ කරගෙන අපි කරන හින්දා මේක ලෝකේ හරි පහසුවෙන් ව්‍යාප්ත කරන්න බෑ. හැබැයි මේ වෙද්දී ඉලෙක්ට්‍රික් වාහනවල එන බැටරි තාක්ෂණය ඉතා සීග්‍රයෙන් දියුණු වෙමින් ඇවිල්ලා බොහොම හොඳ රේන්ජ් එකක් තියෙන. දැන් මේ වෙද්දී කිලෝමීටර් 600ක් දුවන්න පුළුවන් ඉලෙක්ට්‍රික් කාර් එකක් කියන්නේ බොහොම සරල මේ මාකට් එකේ ගිහිල්ලා ගන්න පුළුවන් ජාතිය වාහන ඕන තරම් තියෙනවා. ඉතින් එහෙම බලපුවහම මේ ෆුල් ඉලෙක්ට්‍රික් වාහන කියන ඒවා ෆුවල් සෙල් ටෙක්නොලොජි කරලා සෑහෙන්ට ඉස්සරහින් තියෙන්නේ. ඉතින් වතුර ගහලා දුවන්න පුළුවන් වාහනයක් එනකල් ඔයා බලන් ඉන්නවනම් අපිට ඉතින් අනාගතය කියන්න බෑ. හැබැයි ප්‍රායෝගිකව 2008 වෙද්දිම අපි ෆුවල් සෙල් ටෙක්නොලොජි එක හොයාගෙනත් තිබුණා නම් මේ වෙද්දි අවුරුදු 18ක් විතරත් ගිහිල්ලත් තියෙනවනම් අපිට තාම බැරුව ගියා නම් මේ වතුරේ තියෙන බන්ධන කඩලා හයිඩ්‍රජන් ස්ටෝර් කරගන්න සහ හයිඩ්‍රජන් ස්ටෝරේජ් ටැන්ක්ස් හදලා ඒවා සර්විස් ස්ටේෂන් වලින් මිනිස්සුන්ට පම්ප් කරගන්න පුළුවන් විදිහට ෆැසිලිටිස් හදන එකත් ගොඩාක් චැලෙන්ජින් දෙයක් වෙද්දී අපිට හරි පැහැදිලිව හිතා ගන්න පුළුවන් මේ ඉලෙක්ට්‍රික් කාර්, කියන්නේ මේ බැටරි වලින් වැඩ කරන ඉලෙක්ට්‍රික් කාර් තරම් ඔය හයිඩ්‍රජන් වාහනවත් ෆුවල් සෙල් වාහන ලෝකේ දියුණු වෙන්නේ නැහැ කියලා. මේ වෙද්දි මගේ channel එකේ මම ඉලෙක්ට්‍රික් වාහනයක තියෙන්න ඕන කම්පෝනන්ට්ස් හුඟක් දේවල් ගැන කතා කරලා වීඩියෝස් කරලා තියෙනවා. මොන තැන්වලද මේ කම්පෝනන්ට්ස් තියෙන්නේ? එතකොට ඒ වගේ ෆන්ක්ෂන් එක මොකද්ද? මම ගිය සතියේ වීඩියෝ එකක් කරා
මේ ඉලෙක්ට්‍රික් මෝටර් එකක් කොහොමද වැඩ කරන්නේ කියලා හරි සරලව ආකෘතියකුත් පාවිච්චි කරලා ඔයාලට පැහැදිලි කරලා දුන්නා. ඉතින් මේ වීඩියෝස් ටික බලන්න ඔයා. ඒ වගේමයි මම තව වීඩියෝස් කීපයක් කරලා තිනවා බැටරිස් ගැන. ඉලෙක්ට්‍රික් කාර්ස් වල එන බැටරිස් මේ වෙද්දි දැන් අපි දන්නවා බ්ලේඩ් 1 බැටරි එක සහ 2 බැටරි එක තමයි ගොඩක් ෆේමස්. හැබැයි ඊට වඩා තවත් ඇඩ්වාන්ස් ටෙක්නොලොජි එකක් තියෙන වෙනම බැටරිස් කීපයක් ගැන මම වීඩියෝස් කරා. Qlin බැටරි එක, Shengshen බැටරි එක, මෙන්න මේ බැටරිස් ගැනත් අදාළ විස්තර තියෙන වීඩියෝ එකක් තියෙනවා මගේ channel එකේ. ඒකත් ඔයා බලන්න. ඒ වගේම මම මේ වාහනයක් ඉලෙක්ට්‍රික් වාහනයක් charge කරගන්නවා කියන එක ඇත්තටම හරි පරිස්සමෙන් කරගන්න ඕන දෙයක්. ඉතින් ඒකටත් මම tips ගොඩාක් දීලා වීඩියෝස් කරලා තියෙනවා මගේ channel එකේ. ඔයාට ඒවෙන් හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන්.